වෙල්කම් ටු මයි channel නිරාශා විජේසිංහ. ඔන්න යාළුවනේ ටිකක් දිග vlog එකක් අරගෙනයි ආවේ. පුළුවන් නම් කියන්න බලන්න මේ අවිලෙන්නේ කොහෙද කියලා. මම දන්නවා thumbnail එක දැක්කහම ඔයගොල්ලෝ දන්නවා. පුරාණ නවගමුවේ සත්පත්තිනි දේවාලය බලන්න තමයි අද අපි ආවේ. ඉතින් මේ පිළිබඳව සැඟවුණු බොහෝ පුරාණ කතාපුවක් තියෙනවා. ඉතින් ඒකේ එක කතාපුවතක් විතරක් මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්නවා. හරි? ඉතින් ගජබාහු රජතුමත් හා සම්බන්ධව සත්පත්තිනි දෙවියන්ගේ සලඹ තැන්පත් කරලා තමයි මේ සත්පත්තිනි දේවාලය ඉදි කරලා තියෙන්නේ. ඉතින් බෞද්ධ, හින්දු මේ පිළිබඳ විශ්වාසයක් තියෙන ඕනම බැතිමතෙක්ට මේ ස්ථානෙට ඇවිල්ලා බාරහාර වෙලා යන්න පුළුවන්. ඉතින් අනුරාධපුර යුගයේ තමයි මේ දේවාලය ඉදි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔය සොලී රටට ලංකාවෙන් සිරකරුවන් 12000ක් අරගෙන ගිහිල්ලා ඒ වෙනුවට සොලී රටිනුත් 12000ක් සෙනගත් ඒ වගේම අපේ රටෙන් අරගෙන ගිය 12000ක සිරකරුවනුත් රැගෙන තමයි නීලමහා යෝධයත් එක්ක මේ ගජබාහු රජතුමා එන ගමනේදී මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් නිමාඩු දවස්වලට ගොඩක් ජනයා බැතිමතුන් මේ ස්ථානය කරා එනවා. විශේෂයෙන්ම පුරාණ සත්පත්තිනි දේවාලයට අමතරව තවත් විෂ්ණු, කතරගම, දැඩිමුණ්ඩ, කාලී, ගණදෙවි, නාත මේ කියන දෙවි දේවතාවුන් වහන්සේලාට අදාළ දේවස්ථාන දේවාල මේ භූමියේ ඉදි වෙලා තියෙනවා. ඉතින් හින්දු බෞද්ධ ජනතාවට ඇවිල්ලා බොහොම සංසුන්ව තමන්ගේ ආගමික වතාවත් කරලා යන්න පුළුවන් බොහොම තැන්පත් ස්ථානයක් තමයි මේ තැන. ඉතින් ඔයගලන්ට එනවා නම් මේක පිහිටලා තියෙන්නේ කඩුවෙල මැතිවරණ බල ප්‍රදේශයේ. කඩුවෙල නගරයේ ඉඳන් කිලෝමීටර් 3ක් එද්දි තමයි පාර අයිනෙම මේ දේවාලය පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට Google Map එක හරහත් මොන දිශාවෙන් ඉඳන් වුණත් කාව ඇතුළත එන්න පුළුවන් මේ දේවාලය වැඳ නමස්කාර කරගන්න. ඉතින් මම ආරාධනා කරනවා මම ඔයගලන්ට පෙන්වන්නම් මේ දේවාලයේ තියෙන සුවිශේෂී ස්ථාන මොනවාද කියලා. එන්න අපිත් එක්ක. හිතට කරදරයක් දුකක් ආපු වෙලාවට අපේ ආගම් ભેද නැතුව ඕනෙම තැනකට ගිහිල්ලා හිත සංසුන් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනක් තමයි මේ ස්ථානයත්. අපි මොන ආගමේ වුණත් අපේ හිත සැනසෙන තැනක් තමයි මේ පුරාණ සිද්ධපත්තිනි දේවාලය නවගමුවේ පිහිටලා තියෙන්නේ. යාළුවනේ තව කතන්දරයක් කියන්න ඕනි. මෙතනට එන බැතිමතුන් හරිම සංසුන්ව තමයි තමන්ගේ කාර්යයන් කරගන්නේ. හරිම නිහතමානීව සංසුන්ව හරිම තැම්පත් ලීලාවෙන් තමයි මේ දේවල් කරගන්නේ. ඉතින් හරිම සංසුන් තමයි මේ භූමිය කොහොමත්. ඉතින් ඔයගොල්ලොත් එනවා නම් හරිම විනයානුකූලව ඇවිල්ලා තමන්ගේ කාර්යයන් කරගෙන යන්නට පුළුවන්. ඉතින් බොහෝ දෙනාගේ විශ්වාසයන් මේ ස්ථානය ගැන තියෙනවා. ඉතින් පුරාණයේ ඉඳන්ම පැවතගෙන එන විවිධ ජනප්‍රවාද ඇසුරෙන් නිර්මාණය වුණු භූමියක් තමයි මේක. ඉතින් හැමෝටම ආරාධනා කරනවා නොදැකපු නොදුටු දේවල් ඕගොල්ලන්ට බලා ගන්න, දැක ගන්න පුළුවන් මේ ස්ථානයට ආවොත්. ඉතින් ආරාධනා කරනවා ලංකාවේ කොයි බඩ හිටියත් ඉතිහාසයට පුරාණ දේවස්ථානවලට පුරාණ ස්ථානවලට ආදරය කරන ඕගොල්ලන්ට එන්න කියලා.
මේ අතුල් වෙන තැන තමයි විශේෂයෙන්ම හැමෝම ඇවිල්ලා බාරහාර වෙන්නේ, බාරහාර ඔප්පු කරන්නේ මේ කියන සත්පත්තිනි දේවාලය ඇතුලේ. පුරාණ සත්පත්තිනි දේවාල දෙකක් මේ භූමියේ පිහිටලා තියෙනවා. ඒ ස්ථාන දෙකේම බාරහාර ඔප්පු වෙනවා, බාරහාර වෙනවා. විශේෂත්වයක් තියනවාද කියන එක හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරගෙන යන්න. මේ දේවාල දෙකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. කොහොම නමුත් අපිට ඇතුලේ නම් වීඩියෝ කරන්න දුන්නේ නැහැ. ඉතින් මේ ගොඩාක් අය තමන්ගේ බාරහාර ඔප්පු වුණ දේවල් මේ හරිම ලස්සනට තමන් බාර වුණ විදිහට පූජෝපහාර සිද්ධ කර අපි දැක්කා ඒක. හයි අද අපි ඇවිල්ලා ඉන්නේ නවගමුවේ සත්පත්තිනි දේවාලයට. ඉතින් මේ ඔයගලන්ට පේනවා ඇති පිටිපස්සෙන් පේනවා නාගමුවක්. නාගමුව තමයි නවගමුව බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ ගොඩක් පුරාණ කතා පුවතක් එහෙම තියෙනවා. ගජුබාහු රජතුමා සොලී දේශයේ ජයග්‍රහණය කරලා එද්දී කැලණිගගෙන් එතෙර වෙලා මේ නාගමුවේ තුල පාත්‍රධාතුන් වහන්සේ සහ සත්පත්තිනි දෙවියන්ගේ පාසලඹ තැන්පත් කරපු අවස්ථාවේදී නාගයින් සත් දෙනෙක් ඒක වට කරගෙන හිටියලු උදේ ඒගොල්ලෝ පිටත් වෙන්න හදද්දි. ඉතින් ඒක නිසා ඒ පාසලඹ එතන තැන්පත් කරලා තමයි මේ පුරාණ සත්පත්තිනි දේවාලය ඉදි කරලා තියෙන්නේ. ඉතින් කතන්දර ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි දැඩිමුණ්ඩ, විෂ්ණු, කතරගම, ගම්බාර, කාලි, ඒ වගේම ගණදෙවි මේ ආදී Hindu බෞද්ධ සියලු දෙනා අදහන දෙවි දේවතාවුන් වහන්සේලාට අදාළ දේවාල මේ පරිශ්‍රයේ තියෙනවා. සහ බොහෝම මේ නිවුණු සංසුන් ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. මම රැඳී සිටින්නේ නම් දැන් චෛත්‍යරාජන් වහන්සේ ළඟ. ඉතින් මේ විශ්වාස කරන අය ගොඩාක් ඉන්නවා සත්පත්තිනි දේවාලය පිළිබඳව. ඉතින් මේ පුරාණයේ තියෙන ඓතිහාසික කතාපුවත් එක්ක මේ පිළිබඳව පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍ය මූලාශ්‍ර අපිට හම්බ වෙනවා. ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ එකෙන් නොදන්න සහ දැනගන්න අයට බොහෝ දේවල් දැනගන්න ලැබේවි කියලා. එහෙනම් යාළුවනේ ඔයගොල්ලෝ යන්න කැමති තැනක් බලන්න කැමති තැනක් එහෙම තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න. ඉතින් යාළුවනේ ඔගොල්ලෝ ආස තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන් යන්න මේ තැන බලන්න ආසයි කියලා අනිවාර්යයෙන්ම මම එතනට ගිහලා වීඩියෝ එකක් කරනවා. ඉතින් අපි ආපහු අලුත් වීඩියෝ එකක් අරන් එනකන් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න.
සිලිලාරසිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ නොවිලී සරණා සෙවනන්